මෑත දින කීපයේදීම ලංකාවේ කාලගුණය උඩුයටිකුරු කළ නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති පීඩන අනුපාතය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය දැක්වෙන්නේ අදාළ පීඩන අනුපාතය මේ වන විට දුර්වල වී ඇති බවයි. මේ හේතුවෙන් අද 11 වෙනිදා සිට දිවයිනේ කාලගුණයට එම පද්ධතියෙන් එල්ල වූ බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇත අපේක්ෂා කෙරේ. පද්ධතිය දුර්වල වුවත් තවමත් ප්‍රදේශ කීපයකට වැසි ඇතිවිය හැකි බවයි වාර්තා වෙන්නේ. උතුර මැද ඌව සහ නැගෙනහිර විටින් විට වැසි හෝ විගුරුම් සහිත වැසි. වයිඹ සහ මධ්‍යම පළාත්වලටත් වැසි වාර කීපයක්. ඒ වගේම සෙසු ප්‍රදේශ සඳහා සවස හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි ඇතිවිය හැකි. වැස්ස අඩුවත් සුළඟේ වේගය තවමත් පවතින බව කාලගුණය පවසයි. විශේෂයෙන් උතුරු වයිඹ මාතලේ ත්‍රිකුණාමලය සහ නුවරඑළිය යන ප්‍රදේශවල පැයට කිලෝමීටර් 40 දක්වා තද සුළං ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලිකව තද සුළං පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත් අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.